ඉතාම සාදරයෙන් පිළිගන්නා ජොබ් ඇඩ්වයිස් YouTube නාලිකාවට ශ්‍රී ලංකා නීති ආධාර කොමිසම සභාවේ කාර්යාල කාර්ය සහායක තනතුර ඇතුළු තැන්තුරු කිහිපයක් සඳහා බඳවා ගැනීමේ නියෝජනය දැන් නිකුත් වෙලා තිනවා. දිවයින පුරා පුරාපාඩු 32ක් සඳහා බඳවා ගැනීමට නියමිතයි. වයස අවුරුදු 18ත් 45 අතර අපොස සාමාන්‍ය පෙළ සමත්වයට මෙම තනතුරු සඳහා ඉදිරි කරන පුළුවන්. අයිඩම් පත්‍ර බාර ගන්න අවසන් දිනය වන්නේ 2026 5/29. පළවෙනි තනතුර කළමනාකරන සහකාර තාක්ෂණික තුන්වෙනි ශ්‍රේණිය පුරාපාඩු එකක් තියෙන ප්‍රධාන කාර්යාලයේ සුසුකම් වන්නේ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද පරිගණක ක්ෂේත්‍රයේ ජාතික වෘත්තීය කුසලතා NVQ 5 වෙනි මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකය ලබාගෙන තියෙන්න ඕනේ. අභ්‍යන්තර ආයතන කර ඉහත සඳහන් බාහිර ආයතන කරන සඳහා වෙන සුසුකම් ආදාළ වෙනවා. 2026 5 දිනට වයස අවුරුදු 18ට නොඅඩු 45 නොවැඩි විය යුතුයි. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විය යුතුයි. විශිෂ්ට චරිතයකින් පුද්ගලයෙක් විය යුතුයි. රැකියාවේ වගකීම වන්නේ නීති ආධාර කොමිසම සභාව විසින් බඳවා ගැනීමේ පටිපාටියට කළමනාකරන සහකාර තාක්ෂණික තනතුරට අදාළ සියලු රාජකාරීන් තිබෙනවා. වැටුප් පරිමාණය වෙන්නේ MA 2 වැටුප් පරිමාණයේ මූලික වැටුප 50540 ඊට අමතරව රාජ්‍ය අනුමත දීමනා ගෙවුම් ලබනවා. APF ETF මෙම තනතුරට තියෙනවා. ඊළඟ තනතුර තමයි රියදුරු තුන්වෙනි ශ්‍රේණිය ප්‍රාථමික ශිල්පීය ශ්‍රේණිය තනතුරක්. පුරාපාඩු දෙකක් තියෙනවා. බස්නාහිර පළාත තුල අවශ්‍ය සුසුකම් වන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙන් සම්මාන දෙකක් සහිතව විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ. ඒත් එක්කම මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් විසින් නිකුත් කරන ලද මෝටර රථ පැදවීම බලපත්‍රය ලබා තිබීම අදාළ බලපත්‍රයේ ත්‍රිරෝද රථ පැදවීම හා බර වාහන පැදවීමද ඇතුළත් විය යුතුයි. රියදුරු බලපත්‍රය ලැබීමෙන් පසු රිය පැදවීම සම්බන්ධයෙන් අවම වශයෙන් වසර 3ක පළපුරුද්ද ලබා තිබෙන්න ඕනි. වාගේ වයස අවුරුදු 18ත් 45 අතර විය යුතුයි. රැකියාව වගකීම් ආයතන වෙත පැවරෙන කාර්යයන් ඉටු කිරීම හා පවත්වාගෙන යාම සඳහා වන මූලික අවශ්‍යතාවයක් වන කාර්යයන්හිදී අවශ්‍ය වන මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කරන මෝටර රථ රියදුරු බලපත්‍රයක් දරන තැනැත්තන්ගේ සමන්විත සේවා ගණනකී වැටුප් කේතය වන්නේ PL3 වැටුප් කේතය මූලික වැටුප 43250යි. ඊට අමතරව රාජ්‍ය අනුමත දීමනා ගෙවන්න වනවා. APF ETF මෙම තනතුරට හිමි වෙනවා. කළමනාකරන සහකාර පුරාපාඩු 3ක් තියෙනවා. බස්නාහිර පළාතේ පුරාපාඩු 2යි නැගෙනහිර 1යි. අවශ්‍ය සුසුකම් මොනවාද කියලා බලමු. අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ භාෂාව ගණිතය යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාන්‍යත්ව සහිත එකවර විෂයන් 6කින් සමත් වෙන්න ඕනි. වගේ අවසර 18 45 විය යුතුයි. අධ්‍යයන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගයේ එකවර විෂයන් 3 සමත් වෙලා තියෙන්න ඕනි. මෙම තනතුරේ වැටුප් පරිමාණය වන්නේ MA 1 වැටුප් පරිමාණය මූලික වැටුප 46220යි. ඊට අමතරව රාජ්‍ය අනුමත දීමනා ගෙවනවා. APF ETF මෙම තනතුරට ගෙවන්න ලබනවා. ඊළඟ තනතුර වන්නේ කාර්යාල කාර්ය සහායක තනතුර තුන්වෙනි ශ්‍රේණිය පුරාපාඩු 26යි. බස්නාහිර පළාත 3 පුරාපාඩු 11යි. නැගෙනහිර පළාත තුල පුරාපාඩු 4යි. මධ්‍යම පළාතේ පුරාපාඩු 3යි. සබගන පුරාපාඩු 3යි. වයම් පළාතේ පුරාපාඩු 2යි. දකුණු පළාතේ පුරාපාඩු 2යි. ඌව පළාතේ එක් පුරාපාඩුවක් සහිතව තියෙනවා. අවශ්‍ය වන සුසුකම් වන්නේ අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටීම පමණයි. 2026 4 දිනට වයස අවුරුදු 18ත් 45 අතර විය යුතුයි. ශ්‍රී ලාංකේය පුරවැසියෙක් විය යුතුයි. මෙම තනතුර වැටුප් පරිමාණය වන්නේ PL1 වැටුප් පරිමාණය මූලික වැටුප 40500 ඊට අමතරව රාජ්‍ය අනුමත දීවනා ගෙවම් ලබනවා. EPF ETF මෙම තනතුරට හිමි. ලිඛිත පරීක්ෂණයකින් හෝ සමුඛ පරීක්ෂණයකින් අනතුරු බඳව ගැනීම සිදු කරන ලබනවා. ඉහළත තනතුරු සඳහා යොමු කිරීමේදී රාජ්‍ය හෝ රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයේ සේවය කරන අය තම ආයතන පත්‍රය ආයතන ප්‍රධානියා මගින් යොමු කළ යුතුයි. වගේ ආයතන පත්‍රය යොමු කරන්න ඕන ලිපිනය වන්නේ සභාපති ශ්‍රී ලංකා නීති ආධාර කොමිසම සභාව අංක 129 මහාධිකරණ සංකීර්ණයේ අලුත් කඩේ කොළඹ 12. කොහොම ස්තුතියි අපේ වීඩියෝත් එක්ක සම්බන්ධ වුණාට මෙවැනිම තවත් රජයේ රැකියාවක වීඩියෝ එකක්